හැලෝ කොහොමද ඉතින් ඔයාලට මගේ ලයිව් YouTube channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝගේ සියලු වැඩ කටයුතු ඉතා සාර්ථකව ඉටු කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න මම අදත් ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. සමහර අයගේ බඩ තියෙනවා, සමහර අයගේ යටි බඩ පල්ලෙහා නෙරෑවිලා තියෙනවා, බඩ පිපිලා වගේ තියෙනවා. අන්න ඒ අයට නම් මේක ගොඩාක් වැදගත් වෙයි. ඉතින් මේක සති දෙකක් වගේ කාලයක් ලැබුවම ඔයගොල්ලන්ට ගොඩක් මේ බඩ අඩු වෙලා ඇඟට සැහැල්ලු භාවයක් දැනේ. ඉතින් මේකට ඕන වෙන්නේ අපිට පුංචි දේවල් කිහිපයක් උළුහල් සහ දෙහි. ඉතින් මේක හදා ගන්න ඕන රෑට උළුහල් ටිකක් මදුනිසුන් වතුරකට දාලා තියලා රෑට තමයි උදේට තමයි මේක බොන්න තියෙන්නේ. ඉතින් ඔයාට මේක උදේට ලස්සන උළුහල් වතුරේ ලස්සන කහ පාටක් දැක ගන්න ලැබේ. ඉතින් ඔයා ඒ බොන ප්‍රමාණයට දෙහි දාලා දෙහි උෂ මේස හැඳි දෙකක් විතර දාලා හිස් බඩ බොන්න ඕන. ඉතින් ඔයා මේක එක දිගට සති දෙකක් වගේ බිව්වම කාලයක් බිව්වම ඔයාට ලොකු වෙනසක් දැක ගන්න ලැබෙයි. ඉතින් මේක බොන්න ඕන සති දෙකක් බීලා සතියක් බොන්න නැතුව ඉන්න ඕන. ඒ විදිහට තමයි දිගට මේක බොන්න ඕන. ඉතින් අපේ මේ උළුහල කියන්නේ අපේ බඩ අඩු කරගන්න වගේම අපේ හැමටත් ගොඩක් හොඳ දෙයක්. ඒ කියන්නේ අපේ හැම ස්කින් එක ග්ලෝ වෙලා ලස්සන කහ පාටක් අපට උළුහල ලැබෙනවා. ඉතින් මේකට නම් මාස දෙක තුනක් බොන්න ඕන. ඉතින් ඕනම දෙයක් අපේ ඇඟට ඕනවට වැඩිය ඕනේ නැහැ. ඒක නිසා මේක බීලා මාස කිහිපයක් ඔයගොල්ලන්ට බීලා ටිකක් නතර කරන්න ඕන. නතර කර තමයි මේක බොන්න ඕන. මොකද උළුහල් කියන්නේ ගොඩක් සීතල දෙයක් හින්දා. හැබැයි මේ උළුහල් එහෙම බොන එකෙන් ඔයගොල්ලන්ට හැමට වගේම ඇත්තටම කොණ්ඩේටත් ගොඩක් හොඳයි. ගොඩක් මේ කොණ්ඩේ කෙනෙක් ඉන්නවා නම් කොණ්ඩේ ඉක්මනට කැඩෙන කෙනෙක් ඉන්නවනම් මේ උළුහල් බොන එකෙන් ඇත්තටම කොණ්ඩේ ශක්තිමත් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ සති දෙකක් වගේ දිගට කාලයක් බීලා සතියක් විතර බොන්න නැතුව ඉන්නේ. ඉතින් එහෙම වුණාම මේකේ රිසල්ට් එකත් ගොඩක් වැඩි. ඒක නිසා ඔයගොල්ලෝ ඒ ප්‍රමාණය ඉක්මවන්න නැතුව ඒක මාස කිහිපයක් බීලා නතර කරලා ඊට පස්සේ ආයෙ බොන්න ගන්න. ඇත්තටම ඔයගොල්ලෝ මේකෙන් බොනකොට ලොකු රිසල්ට් එකක් දකින්න ලැබෙයි. ඉතින් ඔයගොල්ලෝ මේක try කරලා ඔයාලට ලැබෙන රිසල්ට් කියන්නත් කමෙන්ට් එකකින් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.